හොඳටම දවල් වෙනකන් නිින්ද ගියා. මොනවා හරි කන්න හොයාගන්නත් එපැයි. අනිත් ළමයින්ට වගේ අම්මා මට කවන එකක් ඈ. කවනවා තියා මාව ළඟට අරන් හුරුතල් කරලවත් තියෙනවා. ඇයි අම්මා එහෙම කරන්නේ? අම්මා මට ආදරේ නැද්ද? අයිමින්. තවත් කෝච්චියක් වගේ. තව පොඩ්ඩක් ඇක්සිඩන්ට් එකක්. මේ ඕගොල්ලෝ කොහෙද යන්නේ? මාත් එන්නම්. අපෝ එපා ඔයාගේ හැටි. අපෝ බලන්නත් බෑ. මට නම් හරි බයයි. ඉක්මන් කරලා අපි යන්න. මට තමයි කවුරුත් නැත්තේ. හැමෝම මාව කොන් කරනවා. මොකද සත්ති? චූටි පුතේ ඈතට යන්න එපා. ඉක්මනට එන්න මන් ළඟට. ඇයි යන්නේ ඇයි? යක්කෙක් ඉන්නවා. ඔව්මයි. ඇඟ පුරාම කොළ පාට ලම් පිරিলা. මෙච්චර කැත යකි මව අල්ලගනීද? හෙව්වා කොහෙද මං ඉන්නක? අනේ මට ගහන්න එපා. මං කාටවත් වරදක් කරලා නෑනේ. ළමයි බය කරන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න තිබුණානේ. කන්නවත් తీරන එකක් ඈ. බරස් කගත් අලු මරන්නේ. එයාගේ තියෙන නපුරුකම. අනේ මන් දැන් මොකද කරන්නේ? කවුරුත් මට ආදරේ නෑ. මාව කොන් කරනවා. හැමෝම බනින එකමයි වැඩේ. කාටවත් නොපෙනෙන්න මේ රෙද්ද පොරවගෙන හැංගිලා ඉන්නවා. එච්චරයි මට දැන් කරන්න තියෙන්නේ. එතකොට හැමෝම ඉපදෙන්න ඕනේ ලස්සන වෙලාමද? එහෙම හිතියක් කොහෙද? අනේ මන්ද මං කාටවත් වරදක් කරලා නෑනේ. ඒක හින්දා මගේ හිත ලස්සනයි. මං දන්නවා මං අහිංසකයි. ලස්සන සමනලෙක් අල්ලගන්න ඕනි. මාව කැතයි කියලා බැනපුවාටම දැන් මාව ඕන වෙලානේ. පේනව නේද? අනේ යන්න එපා සමනලයෝ. එන්න මගේ අතට. අපෝ බෑ. මාව ගෑවුනොත් ඔයාගේ අත කසයි, පළු වෙයි, කැත වෙයිනේ. අනේ විහිළු නැතුව එන්න. මං ඔයාට ආදරෙයිනේ. කෙනෙක් කැතයි කියලා පිළිකුල් කරන්න හොඳ නෑ. ලස්සන අය වගේම කැත අයත් ඉන්න ඕනේ කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ.